මේ මොකද ඒ අඳුර ගන්නත් බැරි වුණා. නෑ නෑ ඉතින් අවුරුද්දුනේ දන්නේ නැද්ද කොහොමද මේක? මොකද වැඩේට යන්නේ නැද්ද? නෑ යනවා දැන් වාහනේ තියෙනවා. ඔයා යන්නකො මෙතනින් ගිහිල්ලා වෙරළුගා ගාවින් දාන්න දකුණට. එතරනේ. රයිට්. ඔයා කියන්නේ ඔයා එනවද? යන් ඉතින් යන් කොටක් ගාලා මම එන්නම් දැන් මම එන්නම්. මම මෙතනින් පැනලා එන්නම් නේ. නැත්තම් මම අපේ මෙයා එනවකො ට්‍රැක්ටරේ එක එන්න ගාමිණේයත් එක්ක. Uncle, excuse me. Uncle, excuse me. Uncle, happy new year, uncle. අපෝ නෑ මත්තයා මේක විකුණන්නේ නෑ. මූව විකුණලා කොහොමද? මූව විතරනේ මට ඉන්නේ. මූව විකුණන්නේ නෑ මත්තයා. නෑ uncle, සුබ අලුත් අවුරුද්දක් ඒවා uncle. සුබ අලුත් අවුරුද්දක්. දැන් අර මාත්‍යාවෙන්ට අර මේ මොනවාද ටියුබ් එකේ වැඩ කරනවා කිව්වේ මට අර ඊයේ ඇවිල්ලා කිව්වා ඔව් uncle ඔව් එයාත් දැන් එනවා කියලා කිව්වා මේ අම්මුලා මගේ එනවා කියලා කිව්වා දැන් එයි දැන් ඔව් අර එතනවා uncle සියාතුමා මේ අර මේ මම කිව්වේ මේ අපි අර වීඩියෝ වැඩක් තියෙනවා කියලා ඉතින් ඒකට පොඩ්ඩක් මේ තමයි ආයි මං කිව්වේ මේ යාළුවා කලින් ඇවිල්ලා ඉතින් මෙයා මේ එයා මහත්තයෝ බෝල්ල වැටි කරගන්නකො මේ මම යනවා එහා වැස්සියට කැමරා ටිකක් දෙන්න බෝල්ල යන වැටි කරගන්න මේ මොනවා තිබ්බොත් මට කතා කරන්න මම එහා පැත්තේ ඉන්නේ හොඳ ඉතින් ආයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ අදත් ආයිබෝන් වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා නේද අපි මේ හැමෝම පිළිගන්න ඔටෝ ශ්‍රී එක එකතු වෙලා ඉන්න. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ පොඩ්ඩක් වෙනස් වාහනයක් ගැන. ඉතින් හැමදාම අපි වාහන ගැන කතා කරනවා. මේ වගේ වාහනයක් ගැන මම හිතන්නේ අපි පළවෙනි වතාවට තමයි මේ වගේ වාහනයක් ගැන අපි නෙවෙයි කවුරුත් කරලා නැහැ මේ වාහනයක් ගැන රිවිව් එකක්. ඉතින් දැන් මේ දවස්වල පොඩ්ඩක් මේ වගේ වාහන ගැන කතා කරනවානේ මේ අවුරුදු කිට්ටුව. ඉතින් ඒකින්ද අපි හිතුවා මේ දවස්වලම මේ වගේ වාහනයක් ගැන පොඩ්ඩක් විස්තර ඔයගොල්ලන්ට කියන්න කියලා. ඉතින් ඒ වගේ ඒ නිසා තමයි මේ වගේ වාහනයක් හොයාගෙන අපි මේ වගේ තැනකට ආවේ. ඉතින් මේකට සමහරව කැමති නැති වුණාට කරත්තේ කියලා කියන්නේ ලෝකේ පරණම වාහනයක්. ඉතින් මේ වාහනේ තිබ්බේ නැත්නම් සමහර විට අපිට කිසිම වාහනයක් බලා ගන්න වෙන්නේ අද මේ තියෙන අලුත් වාහන තිබ්බට. ඉතින් ඒකත් අපි දැනගන්න ඕනේ. මොකද මේ වාහන කියන්නේ මේක ඇත්තටම ඒ දවස්වල ප්‍රභූවරු පාවිච්චි කරපු ඉතින් ඒ වගේ ගොඩක් වැදගත් වැඩවලට පාවිච්චි කරපු ඇත්තටම කියනවා නම් දැන් ඔය වෙඩින් හයර් පවා ගියානේ මේ වගේ ඉස්සර. ඉතින් එහෙම ඉස්සර අපි මනමාලිය බලන්න ගියත් අපි නෙමෙයි ඒ දවස් හිටපු කට්ටිය මනමාලිය බලන්න ගියත් මොන හරි වැදගත් වැඩකට ගියත් ගමේ ආරච්චිලා මේ මොන හරි වැඩකට ගියත් ඉතින් යන්නේ මේ වගේ මේ වාහනයක තමයි. ඉතින් ඒක දැන් නෑනේ මේවා නෑනේ දැන් පාවිච්චි කරන්නේ නෑනේ ඉතින් හරි ඉන්න ඉතින් හරි දැන් නැති වුණාට මේක අපි දැනගන්න ඕනේ මේවා මං කියන්නේ ඒකයි මේ අපි ඒව දැනගන්න ඕනේ. මොකද දැන් අපි ඉස්සර තිබ්බ දේවල් නේ මේවා. ඒ නිසාගේ මං හිතන්නේ සමහර ගොඩක් අය දැන් අපි වුණත් ගොඩක් දේවල් දැනගෙන තිබ්බේ නෑ මේ වාහනය ගැන මේ කරත් ගැන. මේකේ නම තමයි මේක බරභාගය කියලා කියන්නේ මේකට තමයි. දැන් බරභාගය කියලා කියන්නේ ඉතින් බර කරත්තේ කියලා එකක් තියෙනවා. බර කරත්තේ වෙනස තමයි දැන් ඒක බර කරත්තේදී මේකේ ගොන්නු දෙන්නෙක් ඔව් එන්ජින් කියලා කියන්නත් පුළුවන්. ඔය එන්ජින් එක වගේ තමයි එන්ජින් එක මේක එන්ජින් එක තමයි ඒගොල්ලෝ ඒකනේ. හරිද? ඉතින් දැන් මම කීකේ හිටියේ දැන් මේක ඇත්තටම බරභාගය කියලා කියන්නේ මේකේ එක්කෙනා. අදින් මේ කියන්නේ එක දැන් ගොනෙක් තමයි මේක අදින්නේ එක්කෙනෙක් තමයි මේක අදින්නේ. ඉතින් ඒක නිසා මේකට බරභාගය කියලා කියනවා. බර කරත්තේ කියලා කියන්නේ මේකේ දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නේ අනේකට තමයි බර කරත්තේ කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේකේ නම හැදිලා තියෙන්නේ ඒකට. ඉතින් ඇත්තටම මේකේ ගොඩක් දේවල් තියෙනවා අපි දන්නේ නැති දේවල්. ඉතින් සමහරව කියනවා මේකේ දැන් තාක්ෂණයක් භාවිතා කරලා නැහැ කියලා මේක හදනකොට. හැබැයි ඒ දවස්වල තිබ්බ වෙනම තාක්ෂණයක්. ඉතින් ඒ තාක්ෂණය ගොඩක් මේකට පාවිච්චි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේකේ අපි හිස්ටරි එක ගැන අපි ඉතිහාසය ගැන කතා කරලා බලනකොට දැන් මේක ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙන වාහනයක්. මොකද දැන් අතරම රෝදේ හොයාගත්තට පස්සේ ඒ රෝදේ ඉතිහාසය අපි ගියොතින් වීල් රෝදේ ඉතිහාසයට ගියොතින් ඒ රෝදේ ඉතිහාසය හා සමානම ඉතිහාසයක් මේකේ තියෙනවා. ඉතින් අපි කිව්වොතින් දැන්
ගොඩක්ම අපි ශිෂ්ටාචාර තියෙනවා මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය. ඒ ශිෂ්ටාචාරයේදී මම කියන්නම් ගොඩක් සමහර වෙලාවල් වලදී ගැඹුරු වැඩි වෙන්න පුළුවන් මම කියනවා. නමුත් මේ දේවල් තමයි අපි දැනගන්න ඕනේ. මම කියන්නේ දන්නේ නැති දේවල් මේ වාහනේ ගැන, මේ කරත්ත ගැන, මේ බරභාගය ගැන. ඉතින් ඒ කාලේ ඉඳන්ම මේක පාවිච්චි කර මේ වගේ දේවල් පාවිච්චි කරලා තියෙන රෝදේ හොයාගෙන ඊට පස්සේ ඒගොල්ලන්ගේ තිබ්බ බර වැඩ කරන්න, බර දේවල් අදින්න, ඇදගෙන යන්න, ප්‍රවාහනය කරන්න මේ වාහනේ පාවිච්චි කරා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් අද කාලෙත් සමහර දේවල් වලදී ගොඩක් පාවිච්චි කරන තැන් තියෙන, ගොඩක් නෙමෙයි සමහර දේවල් වලදී පාවිච්චි කරන තියෙන මේ වගේ කාලවල වලදී ගොඩක් වෙලාවට මේ වාහනේ එළියට එනවා. සමහර සින්දු වල අපි දැකලා තියෙනවා, සමහර ටෙලිනාට්‍ය වල දැකලා තියෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ වාහනේ අපි කතා කරපු එන්ජින් එක කියලා කිව්වා. ඉතින් ඒ කලින් කතා කරපු එක්කෙනා කළුවා ඔයගොල්ලෝ දකින්නද? කළුවා හිටේ ඉස්සල්ලා අපිත් එක්ක. ඉතින් ඒ කළුවා එයා නළුවෙක් අතන. කළුවා කියන්නේ නළුවෙක්. එයා ගිරිකුල කියන ටෙලිනාට්‍ය, ඒ වගේම තව ටෙලිනාට්‍ය කීපයකට ඉඳලා තියෙනවා. අතන මේකත් චුට්ටක් මම මතක් වෙච්ච වෙලාවේ කියන්නම් මෙහෙමම. ඉතින් එයාත් නළුවෙක්. ඉතින් හරි. ඉතින් අපි කතා කර හිටියේ මේකේ විස්තර ගැන. දැන් අපි විස්තර කියනකොට අපි ගුණා එන්ජින් එකට මොකද්ද? එන්ජින් තියෙනවා හැම එකම මේකේ තියෙනවා. ඔක්කොම ඉන්නෝද එන්ජින් එක. එන්ජින් ඒක තමයි මම කිව්වේ. එන්ජින් එක ගැන කිව්වනේ. එන්ජින් එක වෙනුවට පාවිච්චි කරන්නේ ඒ දෙන්න තමයි. එන්ජින් එකක් කියලා කියන්න පුළුවන් අපිට. ඒක තමයි මම කිව්වාට. හරි. ඉතින් මේක ඇත්තටම සමච්චරයට ලක් කරන්න ඕන දෙයක් නෙවෙයි මේක. මම ඒක මුලින්ම කියන්න ඕන. මොකද මේක ඇත්තටම ගොඩක් අපේ ඓතිහාසික වටිනාකමක් තියෙන වාහනයක්. ඒක නිසා තමයි මම මේක ගැන කතා කරන්න ඕනේ කියලා හිතුවේ. දැන් මේ වගේ කාලෙක ඉතින් අපි වීඩියෝ එකක් කරනවා මේ මාසෙට කොහොමද මේ සතියේ කොහොමද වීඩියෝ එකක් කරනවා. ඉතින් මේක අතිරේක වීඩියෝ එකක් විදිහට අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මොකද මේ නේද අපි කරනවානේ තව එකක්. ඒක අපි අවුරුදු හින්දා තමයි මෙතන මේක මේකට පොඩ්ඩක් රිලේටඩ් මොකක් හරි කරන්න කියලා හිතුනේ. අපි චුට්ටක් මේක විස්තර කරන කතා කරන තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් එන්ජින් එක ගැන අහුවා. මේ එන්ජින් එක ගැන කියන්න තියෙන අතරම දැන් එන්ජින් එක ගැන කියනවා නම් එන්ජින් එකක් වගේ තමයි. ඉතින් මේක අර හෝස් පවර් නේ, හෝස්ලා නෙවෙයි ඉන්නේ. ඉතින් ඒක නිසා මේකේ ඉන්නේ හෝස්ලා නෙවෙයි. ඉතින් ඒකින්ද මේකේ අර අපි කලින් කිව්වා වගේ බර භාගය කියන එකේ භාගයක් තියෙනවා. ඊට පස්සේ නේද? අරක බර කරත්තේ මේක බර භාගය කොහොම තමයි නම හැදලා තින්නේ. අපි මුලින්ම කතා කරොත් දැන් අපි හැමදාම ආවේ එක්ස්ටීරියර් ගැන කතා කරේ. නෑ ඔයා කියන්නේ කතා කරේ මම දන්නේ නෑ එක්ස්ටීරියර් මේක නෑ නෑ එක්ස්ටීරියර් ඉන්ටීරියර් කියලා වෙනම කතා කරන්න නෑ. මම කියාගෙන යන්නම්. ඔයා දන්නේ නෑනේ ඉස්සර මම මේ විස්තර ගොඩක් අහගත් ඇවිල්ලා පියාතුමා වගේ. ඉතින් මේකේ මෙතන තමයි ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍ය විදිහටම සාමාන්‍ය හරකෙක් බඳින්න සාමාන්‍යයෙන් ඉස්සර. ඒකයි මම සාමාන්‍ය විදිහට කියලා කියේ. සාමාන්‍යයෙන් ඉස්සර තමයි එයාව බඳින්නේ. ඉතින් අර කළුවා ඉස්සරෙන් බඳිනවා අපි. එයා නැති වෙලාවට මේ විදිහට මුක්කු දෙකක් එනවා පොඩි. ඒ දෙක තියලා අපිට මේ වාහනේ මෙහෙම නවත්තලා තියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒ කොටසින් පිටිපස්සට ආවට පස්සේ අපි තියනවා මෙන්න මේ විදිහට මේකේ ඇතුලේ ඉඩ අපි බලමු ඒරියා එක. මේක ලෑලි සහ ලී වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට පාට කරලා මේ ඇන වගේ දේවල් පාවිච්චි කරලා මේක සම්බන්ධ කරලා මේ විදිහට තමයි මේක නිර්මාණය කරලා හදලා තියෙන්නේ. මේ ඊට පස්සේ අපි කතා කරමු මේකේ ගොඩක් ලොකුවට පේන එකක් තමයි දැන් මේ රෝදේ කරත්ත රෝදයක් කියලා කියන්නේ. ගොඩක් සාමාන්‍යයෙන් ඔය අපි දැකලා තියෙනවා සමහර හෝටල්ස් වල වගේ ක්ලාසික් විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකක් ගන්න මේ කරත්ත රෝදයක් තියලා දෙන ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ කරත්ත රෝදේ ගැන පොඩ්ඩක් කතා කරමු. මේකේ රෝදේ ගැන මම කොටස් ටික පොඩ්ඩක් කියන්න මුලින්ම මේ රෝදේ තියෙන. දැන් මේකට අපි මුලින්ම ගත්තොත් මේකට මේ මෙතන තියෙන මේ රවුම් මෙන්න මෙතන තියෙනවා අපි නිකන් ඇක්සල් එකක් වගේ එකක් තියෙනවා. හරි. මේ ඉතින් මේකට මේ ඇක්සල් එකට වම් අපි හව මොකක්ද කියන්නේ මේකට අලබංකුව කියලා තමයි මේකට කියනවා කියන්නේ. මේ ඇක්සල් එක වගේ කොටසට කියන්නේ අලබංකුව කියලා. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා මේ රවුම් කොටසක් ටිකක් ලොකු ගෙඩියක් වගේ එකක් තියෙනවා. ඒක කියනවා බොස් ගෙඩිය කියලා. බොස් ගෙඩිය කියලා තමයි මේ රවුමට කියන්නේ. ඒකත් අපිට දැනගන්න හම්බුණා. එහෙම ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා 12ක් අපිට බලා ගන්නකොට මේවට කියනවා ගරාදි කියලා. ඒක නම් සාමාන්‍යයෙන් සමහර අය දන්න කට්ටියක් ඉන්න පුළුවන්. ගරාදි කියලා කියනවා මෙන්න මේ ටිකට. ඒ කියන්නේ දැන් මේකේ ඊට පස්සේ බ්‍රේක් කුඩේ තියෙන බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා. ඒක තියෙනවා බ්‍රේක් ගැන කතා කරන්න තියෙනවා. මම කිව්වනේ ඔයා පොඩ්ඩක් ඉන්න. එයා හැමදාම ගැන අපි කතා කරමු. හරි. නෑ ඉන්නව පොඩ්ඩක්. බෑනේ. හරි. දැන් අපි ඒකත් කතා කරමු. හරිද? බ්‍රේක් සිස්ටම් ගැනත් කතා කරමු. ඊට කලින් තියෙන ඊට පස්සේ මෙයාට වංගු කියලා කියන්නේ. මේකට වංගු කියලා කියන මෙන්න මේ රෝදේ තියෙන මෙන්න මේ ටික. ඊට පස්සේ විශේෂ දෙයක් තියෙනවා. දැන් මෙන්න මෙතන තියෙනවා පට්ටමක්. මේක යකඩ පට්ටමක් තියෙන්නේ. මේ වටේට දාලා තියෙන යකඩ පට්ටමක්. ඇත්තට මේක ලී විතරක් තිබ්බනම් මේක ගෙවෙනවා ඉක්මනට. ඒක නිසා තමයි මේක යකඩ පට්ටමක් පාවිච්චි කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ දැන් මේකෙදි ඇත්තටම කියන්න ඕනේ මේ යකඩ පට්ටම මේක සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නවා. දැන් ඔය විද්‍යාවට උගන්ලා තියෙනවානේ. ඉගෙනගෙන තියෙනවානේ. ගොඩක් අපේ රංගිනමල්ලා දන්නවා. අයිලක්කා නන්දරම ලොක්කොම දන්නවා. මේක කරන්නේ මේ රෝදෙට වඩා ප්‍රමාණයෙන් අඟලක් විතර අපි මේක ඇහුවා මෙතන මේ සියතුමාමගෙන් කොහොමද මේක කරන්නේ කියලා. එයා අපිට කිව්වේ මේ රෝදෙට වඩා අඟලක් විතර කෙටි එකක් තමයි ගන්න. ඊට පස්සේ මේ ගොඩක් රත් කරලා ගිනියන් ගන්න රත් කරලා ඊට පස්සේ තමයි ඒක
පාස්සල ඉවරලා මූට්ටු කරලා මේකට දාන්න. ඊට පස්සේ ඒක ප්‍රසාරණ වුණාට පස්සේ තමයි දාන්න. ඊට පස්සේ ඒක වතුර දාපුවම සංකෝචන වෙලා ඊට පස්සේ මේකට තදට හිටිනවා. ඒ තද කරලා හිර කරලා තියාගන්න නිසා තමයි එහෙම රත් කරලා මේක දානවා කියලා අපිට කිව්වේ. ඉතින් ඒ විදිහට තමයි මේක පට්ටම දාගන්නේ. පට්ටම විතර දාගත්තට පස්සේ මේක ගෙවෙන්නේ නැහැ. කාලයක් මේ යනකම් මේක පදින්න පුළුවන්. මේක දිරනකම්ම අපිට පුළුවන් මේ රෝදේ පාවිච්චි කරන්න. ඊට පස්සේ බ්‍රේක් සිස්ටම් එක ගැන අපි අහලා තිබ්බා. මේ ඉතින් බ්‍රේක් සිස්ටම් එක ගැන කියන්න මෙන්න මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් මේ විදිහට මෙතන බ්‍රේක් පෑඩ් එකක් තමයි. මේ බ්‍රේක් පෑඩ් එක විදිහට තමයි හදලා තියෙන්නේ. මේකෙන් තමයි මේ වගේ දේවල් වලින් තමයි මම හිතන්නේ වර්තමානයේ තියෙන අලුත් වාහන වල බ්‍රේක් පෑඩ් කියන සිස්ටම් එහෙම එන්න ඇත්තේ මම හිතන්නේ ගොඩක් අර මේ වගේ පරණ දේවල් වලින් තමයි. මේක ඇත්තටම සරල යන්ත්‍රයක් වගේ තමයි පේන්නේ බැලුවම නිකන්. ඉතින් ඒ වුණාට මේකෙන් තමයි ගොඩක් පරණ දේවල් වලින් තමයි ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ අලුත් දේවල්. ඉතින් ඒකත් කියන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා එක මෙතන ඉස්සරහා ලිවර් එකක් තියෙනවා. දැනට ඒක හයි කරලා නැහැ. ඒ ලිවර් එක මෙතන මේ අපේ කළුව බඳලා නැති හින්දා ඒ ලිවර් එක පාවිච්චි කරලා ඉස්සරහට ගියාට මෙන්න මේක පල්ලමක් වගේ යන වෙලාවට මේක පාවිච්චි කරලා මේක බ්‍රේක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන බ්‍රේක් සිස්ටම් එකක් අත්‍තරම තියෙනවා. මේක සරල වුණාට ඒක බ්‍රේක් සිස්ටම් එකක් තමයි. ඒකත් කියන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේකේ ස්ටෝරේජ් ඒරියා එක. ඉතින් ස්ටෝරේජ් ඒරියා එක කියලා කියන්නේ මේ වගේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. අපි වෙනද කතා කරන ස්ටෝරේජ් එක ඉතින් එහෙම කතා කරමු. බර දාන්න මේක කොච්චර බරද කැපැසිටි එක කොහොමද ස්ටෝරේජ් මොනවාද ඒවා කොහොමද කියන්නේ ඒවා බර දාලා යන්න පුළුවන්. පුළුවන්. බර දාන්නත් පුළුවන්. බර දාන්න ඉඩ තියෙනවා මේක හොඳට. බර දාන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපිට මේකේ විස්තර ගැන කතා කරනකොට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ අපි කතා කරනවා මේකේ සාමාන්‍ය ස්පීඩ් එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් අපි මේ සතෙක් යන වේගය තමයි මේකේ වේගය කියලා දීලා තින්නේ. හැබැයි මේක කියන්න ඕනේ මේක ගොඩක්ම එකෝ ෆ්‍රෙන්ඩ්ලි. පරිසරයට කිසිම දෙයක් හානි කර දෙයක් නිකුත් වෙන්නේ නැහැ. මේකෙන් ගොඩක් වටින්න යන්නේ ඒකයි. ඉතින් මේකේ තෙල් මොනවත් පාවිච්චි වෙන්නේ නැහැ. ග්‍රීස් ටිකක් විතරයි පාවිච්චි වෙන්නේ. මෙන්න මේ වගේ අපි කියව අලබංකුව කියලා. මේකට මෙතන පාවිච්චි වෙන්නේ ග්‍රීස් ටිකක් විතරයි. ඉතින් ඔය වගේ දේවල් තමයි අපිට කතා කරන්න. ඇත්තටම මේක ඉතින් ගොඩක් වටින වාහනයක්. අපි ඒක කියන්න ඕනේ හැම වෙලාවෙම අපි හයිලයිට් කරන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ මේකේ ඉස්සරහා කොටස. දැන් මේ තියෙන්නේ මේ හරිය මෙතන තමයි මේ ගවයාව බඳින්නේ. දැන් මෙතන මේ තියෙන විය ගහක් වගේ බලා ගන්න පුළුවන්. මෙතන තමයි විය ගහ තියෙන්නේ. මේකේ තමයි එතකොට තෝන් ලණුව කියන එක තමයි මේ තියෙන්නේ. මේ ඔයගලන්ට පේන්නේ තෝන් ලණුව කියන එක. මෙන්න මේකෙන් තමයි මේ ගවයාව මෙතෙන්ට බඳින්නේ තියලා. අපේ කළුවාව මෙතෙන්ට තියලා බඳින්නේ. මේ තෝන් ලණුව කියන එකෙන් තමයි මේ දෙපැත්තේ තියෙනවා. මේකට අපි කියනවා බෝඩ් ලීය කියලා. මේ දෙපැත්තෙන් යනවා ලී දෙකක්. මේකේ බෝඩ් ලීය කියලා මේ යකඩ පට්ටමක් යනවා මේක පහලින්. මේ බෝඩ් ලීයට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ දමුණ ලීය නැත්නම් දොඹ ලී වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිහට පට්ටමක් යනවා යකඩ පට්ටමක් යටින්. ඒ බෝඩ් ලී එය යටින් මේ විදිහට යකඩ අල්ලුවක් නැත්නම් යකඩ වලලු වගේ දාලා ඒක සම්බන්ධ කරලා තියෙනවා මේ විදිහට. මේ බෝඩ් ලීයත් ඒ වගේම මේ යකඩ පට්ටමත් දෙක සම්බන්ධ කරනවා මෙන්න මේ විදිහට දාලා. ඒකෙන් ගොඩක් ශක්තියක් එන්න තමයි මම හිතන්නේ එහෙම කරලා තියෙන්නේ මේ බෝඩ් ලීයට. මේ බෝඩ් ලීය කපන කොටත් අපිට දැනගන්න හම්බුණා ඒක එක ලීයක් විදිහට තමයි කපන්නේ. නැත්නම් මේක සම්බන්ධ කරලා නැහැ කොටස්. එකම ලීයක් විදිහට තමයි මේ හැඩේ මේ ෂේප් එක එන්න කපාගන්නේ. සම්පූර්ණ ගහෙන් කපා ගන්නවා කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. මෙතනත් තියෙනවා අර විදිහටම බලාගන්න පුළුවන් යකඩ අල්ලු දාලා. මෙන්න මෙතන තියෙනවා මේ කැටයමක් වගේ. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක ඇත්තටම ගොඩක් පරණ වාහනවල තිරික්කලේ පරණ තිරික්කල වලත් මේක දැක ගන්න හම්බුණා. තිරික්කලේ කියලා කියන්නේ ඇත්තටම මේක ස්පෝර්ට් වර්ෂන් එකක් කියලා අපිට කියන්න පුළුවන්. මේක ගොඩක් රේස් වලට පාවිච්චි කරපු ඇත්ත තිරික්කලේ කියලා කියන්නේ. මෙතන ඊට අමතරව මෙතන සමහර ඒ වගේ ලාච්චුවක් වගේ ඇවිල්ලා තියෙනවා. දැන් ඒගොල්ලන්ට මොනවා හරි මේක යන කට්ටියට මොනවා හරි දේවල් දාගන්න බුලත් පිට වගේ දේවල් දාගන්න ඒ වගේ දේවල් මෙතන ලාච්චුවක් ඇවිල්ලා තිබ්බා. මේකේ අපිට බලාගන්න නැහැ ඒක. එහෙම ඔප්ෂන් එකකුත් මේකේ කබි හෝල් එකක් නැති වුණාට එහෙම එකකුත් මේකේ තිබිලා තියෙනවා. මෙතන තියෙනවා තට්ටුව. මෙන්න මෙතන තමයි තට්ටුව කියලා කියන්නේ. තට්ටුව සම්බන්ධ වෙන්නේ මෙන්න මේ දෙපැත්තේ ලී දෙකක් තියෙනවා. ඒ ලී දෙක හරහා ගිය ලීයක් උඩ තමයි තට්ටුව සම්බන්ධ වෙන්නේ. ඒකට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ එරමුදු ලෑලි වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ මේ තට්ටුවට. ඉතින් මේ ලීය උඩ තමයි ඒ තට්ටුව හදලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා ලෑලි. මේ එරමුදු ලෑලි තමයි පාවිච්චි කරනවා කියලා කියේ. ඒකේ දෙපැත්තේ තියෙන මේ විදිහට බලා ගන්න පුළුවන් තට්ටුව කියන එක. මෙතනත් තියෙනවා යකඩ ගොඩක් වෙලාවට දැන් මේ යකඩ තියෙන්නේ දැන් මේ අලුතෙන් හදපයක්. ඇත්තට මේක පරණ වාහනේ වුණාට ඉස්සර කාලේ නම් පාවිච්චි කරලා තියෙන්නේ මේකට කම්බි දාලා තමයි ගැට ගහලා තියෙන්නේ. මේ විදිහට කණු හිටවලා කම්බි දාලා තමයි මේ හැමදේම වගේ ගැට ගහලා තමයි තියෙන්නේ. මේ ඇන දාලා තිබ්බට දැන් මෙන්න මේ විදිහට පුවක් පටි තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න මේ හරහට ඒ පුවක් පටි තමයි මම කිව්වේ කම්බි දාලා ගැට ගහලා තමයි තියෙන්නේ පුවක් පටි. දැන් මේ ඇන දාලා මේ හයි කරලා තිබ්බට මෙන්න මේ විදිහට. ඊට අමතරව දැන් මේකේ සමහර වෙලාවක අපි ඔයගොල්ලෝ දැකලත් ඇති උඩින් වහලා තියෙනවා. ඉතින්
ඒ විදිහට මේ එකට කියන අඹරාව කියලා. ඒ අඹරාව බදිනකොට ඒක මා වේවැල් පාවිච්චි කරලා ආච් එකක් විදිහට නැත්නම් ආරුක්කුවක් විදිහට බැඳලා ඒක උඩින් පොල් ලතු එහෙම නැත්නම් තල් ලතු වගේ දේවල් දාලා තමයි ඒක ආවරණය කරලා තින්නේ. දැන් නැත්නම් වැස්සකදී අවුව තියෙන වෙලාවට වැස්සකදී වගේ යන්න තමයි මේ විදිහට කට්ටියක් ඇතුළේ යනවා නම් මේ මේ විදිහට අඹරාව බැඳලා තමයි ඒක ආවරණය කරගෙන තියෙන්නේ උඩින්. ඒකට පොල් ලතු නැත්නම් තල් ලතු වගේ දේවල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේක දැන් බර භාගය අතරම මේ බර භාගය නෙමෙයි මේක බර කරත්තේදී මේ අර බෝල් ලියක් පාවිච්චි වෙන්න ඒරියා කඳ කියලා මේක මැදින් යන තනි ලියක් තමයි පාවිච්චි කරන්නේ. ඒකේ දෙපැත්තේ තමයි මේ ගවයෝ දෙන්න ගැට ගහන්නේ. මේක දැන් අපි රෝදේ ගැන කතා කරා අතරම රෝදේ අර අපි කිව්වා මේ තියෙන ගරාදි මේක දැන් පට්ටම දාන කොට දැන් අපි කිව්වා මේක රත් කරලා දාන්න කියලා. ඒක අතරම අර මේ පට්ටම හදාගෙන අර අපි කලින් කිව්වා වගේ අඟලක් විතර අඩුවෙන් තමයි හදාගෙන රවුම හදාගෙන ඊට පස්සේ පොල්ලෙලි වගේ දේවල් පාවිච්චි කරලා මේක රත් කරනවා ගිනියම් කරනවා. ඊට පස්සේ තමයි මේ ගිනියම් වෙච්ච පට්ටම මේකට බස්සලා ඊට පස්සේ වතුර දාලා මිටියෙන් ඒගොල්ලෝ මේකට ගහලා ඊට පස්සේ තමයි ගාන්ට මේක මේ විදිහට පට්ටම තද වෙන්න නැත්නම් හිර වෙන විදිහට පට්ටම මේකට දාගන්නවා කියලා කිව්වේ. ඒකත් ගොඩක් අර ප්‍රසාරණය වෙන එක අපි කලින් කිව්වා වගේ ඊට පස්සේ දාලිවල ඒක අර මේ සංකෝචන වුණාට පස්සේ ඒක මේක හිරට හිටිනවා කියලා තමයි එහෙම ඒ තාක්ෂණයත් මේකට පාවිච්චි කරලා තියෙනවා එන්නේ විදිහට. මේක මේ රෝදේ මේ හදනකොට ඉතින් මේක අර ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගොඩක් ලොකුයි. ඉතින් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගැන කතා කරන්න ඕනේ නැහැ. ඉතින් මේක වැටවදින්නේ නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම බලද්දි මේ ඉතින් ඔය ටික තමයි තියෙන්නේ කතා කරන්න. ඉතින් මේ වාහන ගැන නේද? මේ දැන් ඇති ඔකයි කියන්න දෙයක් නෑනේ. මේක මෙයා මහරහතන් එකක් දුන්නේ ලබන හතේ අර වීඩියෝයක් කරමු මේක මේ අවුරුදු කියලා. ඔයා මොකද්ද ඔයා කරේ දැන් මේ වාහනයක් තියනවා කියලා අලුත් අවුරුද්දට සූපිරේ එකක් මේකද කරන්න ඇදුවේ? ඔයා මාරෙක් ඉන්නේ මං ඉතින් මේක දැන් ඔයා ඔහොම කිව්වට මේ වගේ වාහනයක් ගැන දැන් අද වගේ දවසක නැත්නම් මේ වගේ කාලෙක හරි කතා කරේ නැත්නම් දැන් මේ අවුරුදු දවස්වල හරි මේ වගේ වාහන කතා කරන්නේ මෙහෙම හරි කාලෙක නැත්නම් එහෙම නැත්නම් මේ වාහනයක් තිබ්බා කියලාත් අමතක නැහැ මිනිස්සුන්ට. ඒකයි මං කියන්නේ. වටිනාකමක් තියෙන වාහනයක් දැනගන්න ඕනේ අපි නිකන් මේ වගේ වාහනයක් තිබ්බ කියලා. ඒකයි මං කියන්නේ. අයියෝ ඒ වල හරි දැන් ඉතින් ආයෙනම් මේ මම මේක වාහනයක්ද කියන්නකො එහෙම බලද්දි ඒකයි මම මේ අය මත්තෝ මේ වතර වාහන නෙවෙයිද මේ වතර හා මුදල් එක දාන්නේ වාහනේ හොඳයි. ඒකයි මම කියේ නේද? එතකොට අපි වැඩේ මොකද ඉවරයි අංකල්. මේ දැන් අපි එහෙනම් ගිහින් එන්නම් අංකලුත් එන්නකො. එතකොට අපි පොඩ්ඩක් නේද? දැන් අපි කට්ටියම ඉන්නවා බලාගෙන. ඉතින් අද අපි හොඳ වාහනයක් ගැන කරා. ඉතින් මේක අර අපි මේ කතා කරා වගේ ඉතින් මේක මේ ඇත්තටම හොඳ වාහනයක්. ඉතින් පරණ වාහනයක්. ඉතින් පරණ වාහන ගැන මෙහෙම හරි කතා කරන්න ඕනේ අවුරුද්ද සැරයක් කරන්නේ. නැත්නම් අපිට මේ අමතක කරලා යනවානේ. දැන් මෙහෙම දෙයක් තිබ්බද කියලාත් නැත්නම් අමතක වෙනවා. මේ මම හිතා මෙයත් එක්කත් කිව්වේ දැන් අංකල් මේ වගේ වාහනයක් තිබ්බද කියලාත් අපිට අමතක වෙනවා ඉස්සරහට. ඉතින් ඉස්සරහ කාටද පෙන්වන්න හරි නේද අපි. මේකයි මම කියන්නේ. ඉතින් මේ ඒකෙන්ද මේ හොඳ අතරම හොඳ උරක් දන්න දේවල් අපි ඉගෙන ගත්තා. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් ඔයා කියවන්න කමෙන්ට් දාන්නේ වාරද මම මට වෙලාවක් නැති වෙයි කියන්න. මේ එහෙනම් අපි අදට ගිහින් එන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි සුපුරුදු පරිදි වාහනයක් අරගෙන යනවා. ඉතින් අපි අවුරුද්දට තමයි මේ පොඩි වෙනස් විදිහේ මේ මෙයාගේ වාහනයක් මේ ගෑල්ල කරේ හොඳ වාහනයක්. ඉතින් අපි අවුරුද්දේ මේක කරාට අපි වෙනම කරනවා එකක්. ඉතින් එතකන් අපි හම්බ මේ වීඩියෝ එකෙන් ළඟදිම හම්බ වෙනවා දවස් කීපකින් හම්බ වෙමු. ඉතින් එතකන් අපි අපි ගිහින් එන්නම් ඔයගොල්ලෝට මොන හරි දේවල් තියෙනවා නම් කියන්න මේකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න බෑ. අපි ඔයගොල්ලන්ට ලබන සතියේ තව දවස් කීපයකින් නැවත හමු වෙනකන් අපි ගිහින් එන්නම්. එහෙනම් ගොඩක් ස්තුතියි. thank you very much අපේ වීඩියෝ එක බලුවට. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම අපි විශ් කරනවා හැපි නිව් ඉයර් කියලා. ඉතින් හැපි නිව් ඉයර් හැමෝටම ඔටෝ ශ්‍රී එක එකතු වෙලා ඉන්න. අපි ගිහින් එන්නම්. එහෙනම් ඔයගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා.